ආයුබෝවන් අද අපිට කතා කරන්න තියෙන කර්ණවර්ධනයේ 6 වන සතිය ගැන. ඊට කලින් මම ඔයාලට පොරොන්දු වුණානේ HCG පටියක් භාවිතා කරලා නිවසේදීම ගර්භණීතාවය තහවුරු කරගන්න විදිය කියලා දෙනවා කියලා. එහෙනම් අපි දැන් ඒ ගැන බලමු. හැබැයි මතක තියාගන්න ඔයාට මේ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලැබෙන්න නම් ඔයාගේ ගර්භයට 4 වන සතිය පහු වෙලා තියෙන්න ඕනේ. මම ඒ ගැන පසුගිය වීඩියෝ වලත් සඳහන් කරලා තියෙනවා. එහෙනම් අපි බලමු HCG පටියක් භාවිතා කරන නිවැරදිම ක්‍රමය මොකක්ද කියලා. මේ සඳහා දවසේ ඕනෑම වේලාවක ගන්න මූත්‍රා සාම්පලයක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඕනෑම ෆාමසියකින් අඩු මුදලකට ඔයාට HCG පටියක් ලබා ගන්නත් පුළුවන්. මුලින්ම බලන්න එහි කල්ලුකුත් වීමේ දිනේ කවදද කියලා. ඊට පසුව පැකටුව එක කොනකින් පරිස්සමින් විවර කරලා එහි ඇති HCG පටිය ඉවතට ගන්න. ඒ වගේම එක් පැකට්ටුවේ තියෙන උපදෙසුත් කියවලා බලන්න අමතක කරන්න එපා. එම පටිය උපරිම මට්ටම කියලා ඊතලයකින් දක්වලා තියෙන ස්ථානයක්. මූත්‍රා සාම්පලයට මෙම පටිය ගිල්වද්දී එහි සඳහන් කරලා තියෙන උපරිම මට්ටමට පහළින් මේ ආකාරයට ගිල්වන්න. තප්පර 10ක් විතර ගිල්වලා තියලා එළියට ගන්න. ඔබට දකින්න පුළුවන් වේවි යූරින් මෙම පටිය දිගේ ඉහළට ගමන් කරන ආකාරය. ඊට පසු පැතිරි පෘෂ්ඨයක් මත මෙම පටිය විනාඩි 5ක් තබන්න. දැන් ඔබට පෙනෙන ආකාරයට මේකේ ඉරි දෙකක් ආවොතින් ඔබගේ මූත්‍රා සාම්පලය පොසිටිව්. ඒ කියන්නේ ඔබ ගර්භණීතාවයට පත් වෙලා. තනි ඉරක් ආවොතින් නෙගටිව්. ඒ කියන්නේ ඔබ ගර්භණියක් නොවේ කියන එකයි. එහෙමත් නැත්නම් මුකුත්ම ආවේ නැතිනම් මේ කියන්නේම පරීක්ෂණය නැවත සිදු කරන්න ඕනේ කියන එකයි. ඉතින් ඔබගේ මූත්‍රා සාම්පලය පොසිටිව් නම් ප්‍රදේශයේ ඉන්න පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හෝ වෛද්‍යවරයෙකු හමු වෙන්න යන්න වෙනවනේ. ඉතින් ඒ වගේම මම කියවනේ මේ පරීක්ෂණයේ ප්‍රතිඵල තියෙන්නේ බොහෝ විට 4 වන සතිය පහු වෙලා කළොත් කියලා. හැබැයි ඔයා හොඳ අවධානයෙන් හොඳ නිරීක්ෂණයෙන් සිටියොත් ඊට කලින්ම ඔයාටම යම් ඉඟියක් මේ පිළිබඳව ලබා ගන්න පුළුවන්. අපි බලමු මේ කාරණා මොනවද කියලා. පළමුවෙනි කාරණය තමයි નિયમિત දිනටම ඔසප් සිත් නොවීම. ඒ ගැන ඉතින් ඔයා දැනටමත් දන්නවනේ. ඒ වගේම තමයි ඔයා හොඳ නිරීක්ෂණයකින් හිටියොත් එහෙම බලන්න ඔයාට මේ වගේ ඉඟි ලැබෙන්නත් පුළුවන්. එකක් තමයි ඔයාගේ ශරීරයට පණ නැති ගතියක්, හරි නැති ගතියක් වගේ දෙයක් දැනෙන්න පුළුවන්. ඒ වගේම කෑමට ඇති රුචිය එකවරටම අඩු වෙන්න පුළුවන්. සමහර ආහාර වලට ප්‍රියතාවයක් ඇති වෙන්නත් පුළුවන්, විශේෂයෙන් ඇඹුල් ආහාර වලට වගේ. සමහර විට ඔසප් නොවන නමුත් රුධිර බිඳු කීපයක් ස්පොට් බ්ලීඩින් තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඒක මම ඔයාලට පසුගිය වීඩියෝකින් සඳහන් කළා. ඒ වගේම උදෑසන ඇවිදීමේදී ඇතිවන රෝගී තත්ත්වය අපි මෝර්නින් සික්නස් කියලා කියන්නේ. ටිකක් උගුරට එන ගතියක්, වමනයට එන ගතියක් වගේ තියෙන්නත් පුළුවන්. වෙනදාට වඩා මූත්‍රා පිටවීමේ වාර ගණන වැඩි වෙන්නත් පුළුවන්. මතක තියාගන්න ඉහත කාරණා සාමාන්‍ය තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඔයා දරුවෙකු බලාපොරොත්තු වෙන සිටිනවා නම් ගැබ් ගැනීමෙන් නැතිවීමේ ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. ටික දිනක් ඉවසීමෙන් බලලා HCG පරීක්ෂණයකින් තහවුරු කරගන්න ඔබ හරියටම ගර්භණීතාවයට පත් වෙලාද කියලා. මේ ගැන මම ටිකක් සඳහන් කරේ සමහර අය ප්‍රශ්න යොමු කරලා තිබුණා මේ කාරණා සම්බන්ධව. ඉතින් එහෙනම් දැන් අපි 6 වෙනි සතියේ කල්ල වර්ධනය ගැන පොඩ්ඩක් කතා කරමු. 5 වෙනි සතියේදී මම කිව්වනේ වාගේ කල්ලේ ප්‍රමාණය කුඩා දොඩම් වැටයක් සයිස් කියලා. ඉතින් 6 වෙනි සතිය වෙනකොටත් වාගේ කලලය අඟලයකින් 5න් එකක ප්‍රමාණයක් වගේ වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් අපි නෝටිස් බෝඩ් එකක ගහන පින් හිසක් වගේ ප්‍රමාණයක්. ඉතින් මේ වෙනකොට මම කිව්වනේ ප්‍රාථමික හෘදය නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ ප්‍රාථමික හෘදයට සමගාමීවම නිර්මාණය වෙන්නේ රුධිර සංසරණ පද්ධතිය. බබාට අවශ්‍ය පෝෂක කොටස් හා ඔක්සිජන් පරිවහනයට රුධිර සංසරණ පද්ධතිය ඉතාමත්ම වැදගත් වෙනවා. මේ 6 වෙනි සතිය වෙනකොටත් ඔයාගේ බබාගේ හෘද ස්පන්දනය දැන ගැනීමට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කරන්නත් පුළුවන්. ඕක තමයි 6 වෙනි සතියේ කල්ල වර්ධනය පිළිබඳව කියන්න පුළුවන්. එහෙනම් දැන් අපි බලමු මවගේ සිදුවන වෙනස්කම් මොනවද කියලා. එකක් තමයි මූත්‍රා පිටවීමේ වාර ගණන වැඩිවීම.
ඒකට හේතුව තමයි මේ වෙනකොටත් ඔයාගේ ගර්භණීභාවය පවත්වාගෙන යන්න හෝමෝන් නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ නිසා ගර්භාෂය ප්‍රදේශයේ ලැබෙන රුධිර සැපයුම වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා ඔයාගේ වකුගඩු වලට ගමන් කරන රුධිර ප්‍රමාණයත් වැඩි. ඒ නිසා වකුගඩු වලට පෙරෙන ජල ප්‍රමාණයත් වැඩි. අන්න ඒ නිසා තමයි ඔයාට මූත්‍රා පිට කිරීමට නිතරම අවශ්‍ය වෙන්නේ. ඔයාට අවශ්‍ය වෙලාවට මූත්‍රා පිට කරලා මූත්‍රාශය නිදහස් කරගන්න මතක තියාගන්න. ඒ වගේම පියවුරු වර්ධනය වීම, තෙහෙට්ටුවක් ඇතිවීම, වමනය සහ ඔක්කාර ගතියක් ඇතිවීම ආදී දේවලුත් දක්වන්න පුළුවන්. උදෑසන ප්‍රෝටීන බහුල ආහාරයක් ලබා ගැනීමත් මුඛය හොඳින් පිරිසිදු කර ගැනීමත් මගින් මේ ගතිය ටිකක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම බඩ වියලීම කොන්ස්ටිපේෂන් කියලා අපි කියන්නේ එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් මේ කොන්ස්ටිපේෂන් තත්ත්වය වළක්වා ගන්න නම් ටිකක් හොඳින් වතුර පානය කිරීමත් තන්තු බහුල ආහාර ලබා ගැනීමත් සිදු කිරීම කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු 6 වෙනි සතියට අදාළ ප්‍රෙග්නන්සි ටිප්ස් මොනවද කියලා. ඔයා නියාලේපන භාවිතා කරනවා නම් ඒවා ඉවත් කරන්න. මම ඒ පිළිබඳව ඔයාට පහුගිය වීඩියෝ එකකින් පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම වෛද්‍යවරයෙකුගේ අනුමැතිය ඇතිව පිටින් කැල්සියම් පෙති භාවිතා කරනවා නම් ඒවා ගත්ත විගසම තේ හෝ කෝපි භාවිතා කරන්න එපා. මොකද කැල්සියම් අවශෝෂණය තේ හා කෝපි මගින් අඩු කරනවා. ඒ වගේම කැල්සියම් පෙති භාවිතයේදී යකඩ ශරීරයට අවශෝෂණය කිරීමත් අඩුයි. ඒ නිසා තමයි වෛද්‍යවරු උපදෙස් දෙන්නේ කැල්සියම් පෙති උදේටත් යකඩ පෙති රාත්‍රියටත් ගන්න කියලා. ඒ කියන උපදෙස් ඒ ආකාරයටම පිළිපදින්න උත්සාහ කරන්න. ඒ වගේම ඔයා වෙනත් රෝගයකට ප්‍රතිකාර ගන්න යනවා නම් ඔයා ගර්භණියක් කියලා අදාළ වෛද්‍යවරයාට දැනුම් දෙන්න අමතක කරන්න එපා. එතකොට ඔයාට බේබි ෆ්‍රෙන්ඩ්ලි මෙඩිසින් තමයි ලබා දෙන්නේ. ඒ වගේම ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය සේවයක් ලබා ගන්නත් මතක තියාගන්න. එහෙනම් 6 වෙනි සතිය ගැන ඔයා දැනගත්තා කියලා මම හිතනවා. ඔයාට තව ගැටලු තියෙනවා නම් කමෙන්ටුවක් මගින් යොමු කරන්න. පිළිතුරු ලබා දෙන්න වගේම අවශ්‍ය නම් සුදුසු වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්නත් මම උත්සාහ කරන්නම්. මෙම වීඩියෝ සීරීස් එකේ ඉතිරි වීඩියෝ ලබා ගන්න CMR Relaxing Vibes channel එක subscribe කරලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම කල්ල වර්ධනයේ 1 2 3 4 සහ 5 වීඩියෝ වල link මම පළමු කමෙන්ටුවේ දාලා තියෙනවා. ඒවා ගිහින් බලන්න. එතකොට ඔයාට කල්ල වර්ධනය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයා සතුටින් පරිස්සමෙන් ඉන්න. ලබන සතියේදීත් හමු වෙමු. ඔයාට සුබ සතියක්. මම වරංගනා.